අද තයිබෝන් කියලා පිළිගන්න අපේ YouTube channel එකට. අපි අද කතා කරන්නේ NASA ලයින්ස් පිළිබඳව. ඔයා හිතන්න කිලෝමීටර් ගණනක් දිග දෙවන්ත වඳුරු රූපයක්, මකුළුවෙක්, විශාල පක්ෂියෙක්. මේ හැමදේම ඇඳලා තියෙන්නේ කාන්තාරයක් මැද. හැබැයි අමුතු දේ තමයි මේ රූප හරියටම පේන්නේ අහසින් බලනකොට විතරයි. ගුවන් යානා නොතිබුණු කාලෙක මේවා නිර්මාණය කළේ කොහොමද? අද අපි බලමු ලෝකයේ තවමත් සම්පූර්ණයෙන් විසඳා නොගත් අභිරහසක් ගැන. දකුණු ඇමරිකාවේ පේරු රටේ තියෙන නාස්කා කාන්තාරය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන මේ අමුතු රූප නිසා. මේවට කියන්නේ නාස්කා ලයින්ස් කියලා. මුලින් බලන කෙනෙක්ට මේක සාමාන්‍ය වැලි කාන්තාරයක් වගේ පේනවා. නමුත් අහසට නැගලා බැලුවොත් දැවැන්ත චිත්‍ර රාශියක් දකින්න පුළුවන්. වඳුරන්, මකුළුවන්, තල්මසුන්, පක්ෂීන් සහ අමුතු ජ්‍යාමිතික හැඩතල සිය ගණනක් මෙහි තිබෙනවා. සමහර රූප මීටර් 300කටත් වඩා විශාලයි. ඒ කියන්නේ පාපන්දු පිටි කිහිපයක් එකතු කළා වගේ ප්‍රමාණයක්. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේවා නිර්මාණය කළ තියෙන නාස්කා කියන පුරාණ ජනතාව විසින් කියලා. ඔවුන් ජීවත් වෙලා තියෙන මීට අවුරුදු 1500 2000 අතර කාලයකට පෙර. ඔවුන් කාන්තාරයේ තිබුණු කළු පාට ගල් ඉවත් කරලා යට තිබුණු ලාපැහැති පස මතු කරමින් මේ රූප නිර්මාණය කළා තියෙනවා. සරල ක්‍රමයක් වුණත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තරම් විශාල රූපයක් බිම ඉඳලා බලන මිනිසුන්ට නිවැරදිව අඳින්න පුළුවන් උනේ කොහොමද? GPS නැහැ, ඩ්‍රෝන් නැහැ, ගුවන් යානා නැහැ. එහෙමනම් මේ තරම් නිවැරදි රටා හදන්න ඔවුන්ට පුළුවන් උනේ කොහොමද? තවත් අභිරහසක් තමයි මේවා හදලා තිබුණේ ඇයි කියන එක. සමහර පර්යේෂකයන් කියන්නේ මේවා තාරකා විද්‍යාවට සම්බන්ධ බවයි. ඒ කියන්නේ සූර්යයා සහ තරු නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන්න ඇති කියලා. තවත් පිරිසක් කියන්නේ ආගමික චාරිත්‍ර සහ නිර්මාණය කළ මාර්ග බවයි. කාන්තාරය හරහා මිනිසුන් ගමන් කරමින් විශේෂ උත්සව පැවැත්වූ බවටත් අදහසක් තියෙනවා. නමුත් තවමත් කිසිම න්‍යායක් 100% ඔප්පු වෙලා නැහැ. 1960 දශකයේ මේ නාස්කා ලයින්ස් ලෝකයේම අවධානය දිනාගන්නේ තවත් හේතුවක් නිසා. ඒ තමයි පිටසක්වල ජීවීන් ගැන තිබුණු න්‍යාය. සමහරු කිව්වා මේ රූප නිර්මාණය කරලා තියෙන්නේ පිටසක්වල ජීවීන්ගේ මාර්ග සලකුණු ලෙස කියලා. තවත් සමහරු කිව්වා ඔවුන්ම මේවා හදලා තියෙනවා කියලා. මොකද අහසින් පේන රූප හදන්න මිනිස්සුන්ට බැහැ කියලා ඔවුන් හිතුවා. හැබැයි අද වෙනකන් ඒකට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් හමු වෙලා නැහැ. අදටත් නාස්කා ලයින්ස් ලෝකයේ විශාලතම අභිරහස් අතරින් එකක්. අවුරුදු දහස් ගණනක් පුරා සුළඟටත් වැස්සටත් මුහුණ දීලා මේවා තවමත් රැකී තිබෙනවා. නමුත් ඒවා නිර්මාණය කළේ ඇත්තටම කවුද? ඒවා හදලා තිබුණේ ඇයි? ඒ ප්‍රශ්න වලට තවමත් නිශ්චිත පිළිතුරක් නැහැ. සමහර විට ඒ රහස නාස්කා කාන්තාරයක් එක්කම වැළලී ගිහින් නැති. ඔයා හිතන්නේ නාස්කා ලයින්ස් හැදුවේ පුරාණ මිනිසුන්ද? නැත්නම් තවමත් අපි නොදන්න ලොකු රහසක් තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්නත් එපා. අනිවාර්යයෙන්ම like එකකුත් දාගෙන යන්න.